අවුත්තක් කරන්න එපා. පරක්කම බාහු ගැම්ම ගනින්. දඹදෙන යුගයේ. අවෝ. ගනින් හුප්තෝ වලගම්බා ගැම්ම ඇඟට අපි රාවණ පරපුරේ පුත්තෝ. Ey, udi honda muna penna yatin gati haturu. Idi honda kiya නැති තැන යවයි පතුරු. මං ඉක්මන් වෙන්න දිවෙන්නේ පාරකින් අතුරු. හරියන්නේ ගලවන්න තියෙනවා යතුරු. සීමා නැති හින හිර වේද අස්සක. වැලේ හැඩේ වෙනස් වේ අණුව මැස්සක. වලකුළු අතරින් යන බෑ මැස්සට. මට සම වෙන්න කිඳියට කැස්සට. කටුකයි මේ දුකයි අඳුරයි මම නයි. ගමත් පයින් යන්නේ සයිල නං නෑ ලොකු ලයින්. මං වයින් වෙද්දි අයින් වෙන්න නැතන් වෙයි පයින් දෙන්න කයි කතන්දර නෑ කරන්න රයින්. මං ඉගෙන ගත පාඩමක් තැනින් වැටුණු. නැගිටලා ඩොිනේ දැන් බලන්ද කොටුණු. තදින් මීටර් වරදිද්දි කවුද හොරෙන් කැපුණු. ගඟ නැවතුනේ නෑ ගින් ගලේ හැපුණු. අපි වයින් වෙලා ඉඳන් පාරේ අයින් වෙලා පැසම් පාරට ගමන් අපේ දාලා පාට පයින් තමා. ඉන්නේ සයින් වෙලා මොකද මරුවේ නයින් තමා. කලපන අකුර ගන්න කැල්ලවින්නේ ඔල්ලු රයින් වෙලා. ඔල්ලු වයින් වෙලා පැද්දෙන්නේ අහගෙන මෙට. කවුකෙම කවුන කොට එකෙම අපි කැ. අඳුරන් ඉන්නේ හැරෙති කවුද කොල්ලඹ අපි බෑ. හැදලා සිල්ලම කෙලින් කරලා ගහලා පටේ නෑ. හරි මිම්මට බැන්ද ලෙවල් මගේ ළඹේ මට බැන්නට බැනපු ගොඩක් උන් දොඹේ රස වැඩි වෙන්නේ තද කරන් ඉරුවම යම්බේ උඹ අංවලින් යන්නේ කපපු හිඳ කම්බේ මන්ද නෝ කවුද මට ඉරිසියා උන්ගේ පිහිටෙන් අවසානෙට පිවිසියා හිනා වෙන්නේ හිත පතුලෙන් විසතියා පිලිගණ්ඩ වදන දෙක හිසතියා ත්‍රයි ලෝකේ බං රෝගේ ගානක් නෑ මං ඕකේ මගේ ඇනේ ඇනිලා හුලම් බහිද උඹේ රෝදේ හැම කෙනෙකුගෙම ඉගෙන ගන්න ඇති බෝදේ කපිටන් කොර කරලා තල්ම රංගනවා මුදේ මුණ කැතයි මගේ හිත මාර ක්ලියර් පටන් ගත්ත විදියට ඉන්නේ තාම රියල් එල කිරි කොල්ලෝ කෙල්ලෝ දෙති පාර චියර් නිව්ටල් එකේ ඇවිත් මම දාන්නේ ගියර් අපි වයින් වෙලා ඉඳන් පාරේ අයින් වෙලා පැසම් පාරට ගමන් අපේ දාලා පාට පයින් තමා. ඉන්නේ සයින් වෙලා මොකද මරුවේ නයින් තමා. කලපන අකුර ගන්න කැල්ලවින්නේ ඔල්ලු රයින් වෙලා. ඔල්ලු වයින් වෙලා පැද්දෙන්නේ අහගෙන මෙට. කවුකෙම කවුන කොට එකෙම අපි කැ. අඳුරන් ඉන්නේ හැරෙති කවුද කොල්ලඹ අපි බෑ. හැදලා සිල්ලම කෙලින් කරලා ගහලා පටේ නෑ. මව්පියන් ඇරුණම හිතේ උඩින් ඉන්නේ ගුරු එකයි සිංහල වචනේ මට වැඩ දාන්න හුරු පිටින් කොල්ලු පෙනුමට ගොඩක් උන් ගෙට දුරු වෙන්න පිටියේ ඔටුවට ගහමු වදම්බුරු යන්නේ හුරු වෙච්ච මදුරු දුමට කොයිලේ මේ අක එලවන්න බෑඩෝ කෙරුවා තොයිලේ මං එද්දි ගිනි පත්තු කරන් කැපෙන්න සයිලේ කැක්කුම් හොඳ වෙන්න ඕන කීපා දෙනවා තයිලේ උපත මාස 10යි විපත එක හුස්මකින් දඟලන්නේ කාගේවත් නෙමෙයි මගේම උෂ්ණකින් බුදුන් පුදනු බැරිනා පලක් වෙන්නේ පුෂ්පෙකින් මෙව මොන වදන්ද කියලා බලයි විශ්මකින් පල ඇති රුකට වදින්නේ කොමද ගලු තුදෙපි පුනට හවසට පාර වෙන්නේ මලු